ඔයගොල්ලන්ගේ ලයිෆ් එක වෙනස් කරන්න යන මම ඉංග්‍රීසි වලින් කිව්වනම් ට්‍රාන්ස්ෆෝම් කරන මේ ප්‍රෝග්‍රෑම් එකක්. අනිත් එක මේ සිංහල මාධ්‍යයෙන් ඉංග්‍රීසි වලට පොඩ්ඩක් මික්ස් කරලා මම මේ ප්‍රසන්ටේෂන් එක කරන්නම්. එකත් එක දෙමළ මාධ්‍යයෙන් කවුරු හරි සම්බන්ධ වෙලා ඉන්නවා නම් ප්‍රශ්න අහන්න පුළුවන් මේ සෙෂන් එක ඉවරනම. ඒ හින්දා කන්ටෙන්ට් එක ඉංග්‍රීසි වලින් තිබුණාට මම එක්ස්ප්ලেইন කරන එක සිංහලෙන් තියෙයි. ඒ හැම මාධ්‍යෙම ආයත තේරුම් ගන්න පුළුවන් විදිහට තමයි මේක හදලා තියෙන්නේ. එතකොට අපි පොඩි වෙලාවකින් question and answer session එකට අපිට යන්න පුළුවන්. මම ස්ටාර්ට් කරා නම් ඇයි මේ ජර්මන් වලට මෙච්චර නර්ස්ලගේ ඩිමාන්ඩ් එකක් ඇවිත් තියෙන්නේ කියලා මම ඔයගලන්ට එක්ස්ප්ලেইন කරා නම් ජර්මන් වල ඇත්තටම ඉමීඩියට්ලි අපිට නීඩ් එකක් තියෙනවා ලක්ෂ එකමාරක වගේ නර්ස්ලගේ හිඟයක් තියෙනවා 2025. ඉතින් මේ ලෝකෙ මෙච්චර රටවල් තියෙනවා අයි ලංකාවෙන් යවන එක ෂුවර්ද කියලා ගොඩක් අය අපෙන් අහනවා. ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕන එකක් තමයි එක රටකින් හරි රටවල් 10කින් හරි ජර්මනි වලට නර්ස්ලා ගන්න විදියක් නැහැ. ඒගොල්ලන්ගේ තියෙනවා කෝටා සිස්ටම් එකක්. ඒ කෝටා සිස්ටම් එකෙන් හැම රටකම කෝටා එකක් දීලා තියෙනවා. ඒ වගේ ලංකාවටත් කෝටා එකක් තියෙනවා. ඒ කෝටා එක ඇතුලෙන් තමයි ලංකාවේ නර්ස්ලා ජර්මනියට යන්නේ. මේ ලංකාවෙන් නර්ස්ලා ජර්මනියට ගිහිල්ලා තියෙන්නේ හරිම පොඩි ප්‍රමාණයක් අනිත් රටවල් එක්ක බලද්දි. දැන් පිලිපයින්ස් වගේ රටක් ගත්තා නම් 6000ක් වගේ නර්ස්ලා ඉන්නවා. ඉන්දියාවේ 10000ක් වගේ නර්ස්ලා ඉන්නවා. ඒ ගොඩක් රටවල් ඒගොල්ලන්ගේ කෝටා එකක් දැන් ඉවර කරලා තියෙනවා. මේ ඒගොල්ලන්ගේ රටින් ජර්මන් වලට යවන්න බැරි තරම් නර්ස්ලා ගිහින් තියෙනවා ජර්මන් වලට. අපේ රටේ තාම පොඩි කොටසක් තමා ගිහින් ඉන්නේ. සාමාන්‍යයෙන් 500යි 1000ක් අතර තමා අපේ නර්ස්ලා ජර්මනි වල වැඩ කරන්නේ. ඉතින් අපිට ලොකු කෝටා එකක් තියෙනවා. තව 6000ක් 7000ක් වගේ නර්ස්ලා යවා ගන්න පුළුවන්. ඒත් ඒ ඔපචුනිටි එකට කවුරුත් හරියටම ඇඩ්‍රස් කරලා ජර්මන් ලැන්ග්වේජ් එක ඉගෙනගෙන ඒ නර්සින් පාත්වේ එකේ යන්න හරි ප්‍රෝග්‍රෑම් එකක් ලංකාවේ තිබුණේ නැහැ. ඒ හින්දා තමයි මේ ප්‍රෝග්‍රෑම් එක අපි ජර්මන් පාටි එක්කයි තව පාර්ට්නර්ස්ලාත් එක්කයි එකතු වෙලා මේ ප්‍රෝග්‍රෑම් එක හදලා මේ පාත්වේ එක හදලා තියෙන්නේ. ඉතින් දැන් මේකේ ඩිමාන්ඩ් එක කොච්චර වෙනව නම් තව අවුරුදු 5කින් කියන්නේ 2029 වෙද්දී ලක්ෂ 5ක් වගේ නර්සස්ලා ජර්මන් වල රිටයර් වෙනවා. එතකොට මෙන්න මේ අපි මේ කතා කරන ලක්ෂ එකමාර කියන නීඩ් එක තව ගොඩක් වැඩි වෙනවා තව අවුරුදු 5ක් යද්දී. සෝ ඉන්න මේ ඩිමාන්ඩ් එක දිගටම වැඩි වෙයි. ඉතින් අපේ කෝටා එක අපි පාවිච්චි කරන එක අඩු වෙන්න අපේ වෙන රටවල් වලින් ඒ සප්ලයි එක වැඩි වෙයි. එතකොට අපි දැනගන්න ඕනේ ඉක්මනටම අපේ තියෙන කෝටා එක ඉවර කරන්න. ඊට පස්සේ මේ ඒගොල්ලෝ ලොන්ග් ටර්ම් සාමාන්‍යයෙන් අපි වගේ අවුරුද්දක දෙකක ප්ලෑන් නෙවෙයි මේ රටවල් වල තියෙන්නේ. සාමාන්‍යයෙන් අවුරුදු 10 20 50 වගේ ප්ලෑන් කරලා තියෙන්නේ ඒගොල්ලෝ. ඒගොල්ලෝ බලන්නේ 2049 වෙද්දී මේ ලක්ෂ 7කට ලං වෙන්න වගේ නර්ස්ලා ජර්මන් වල හිඟයක් තියෙයි කියලා. ඒකට තමයි ඒගොල්ලෝ ගොඩක් ෆොරින් නර්සස්ලව දැන් වෙල්කම් කරන්නේ ජර්මන් වලට එන්න කියලා. සෝ ඒකට ත්‍රිබල් වින් කියලා ඒගොල්ලෝ ප්‍රෝග්‍රෑම් එකක් ඉන්ට්‍රොඩියුස් කරලා තිනවා. ඉස්සෙල්ලාම මුකුත්ම දන්නේ නැති ඒ ලෙවල් පාස් වගේ ස්කූල් ලීවර්ස්ලා වගේ නියලා තනිකරම නර්සින් උගන්වලා නර්ස්ලා කරලා අවුරුදු 3ක ප්‍රෝග්‍රෑම් එකකින් ඒකට ඔස්පිල්ඩන් කියලා අපි කියනවා. එන්නේ මේ පාත්වේ එකේ ඒගොල්ලන්ට ගන්න පුළුවන්. අනිත් එක ට්‍රේන් නර්සස්ලාව ජර්මන් වලට ඒගොල්ලෝ ගෙන්නනවා ඒගොල්ලන්ගේ මේ නර්සින් ක්‍රයිසිස් එක ඇඩ්‍රස් කරන්න. ඒ වගේ ගොඩාක් මෙතඩ්ස් වලින් ඒගොල්ලෝ නර්ස්ලාව ගෙන්න ගන්නවා මේ රටේ තියෙන මේ නර්ස්ලාට තියෙන අඩු සංඛ්‍යාවක් තමයි දැනට නර්ස්ලා එහෙ වැඩ කරන්නේ. සෝ ඒක ඒවත් එක්ක තමයි මේ ඩිමාන්ඩ් එක ඇවිල්ලා තියෙන්නේ නර්සින් කියන ප්‍රොෆෙෂන් එකට. මේක තමයි නම්බර් 1 ජර්මන් වල දැනට රෙක්රූට් කරන ප්‍රොෆෙෂන් එක. ඕනම වෘත්තිකයෙක්ට යන්න පහසුවෙන් ජර්මන් වලට යන්න පුළුවන් මේ නර්සින් කියන පාත්වය එකෙන් තමයි. දැන් මම ඔයගලන්ට කිව්වනම් කොහොමද ලංකාව මේකට මේ නර්සින් ගැප් එකට බ්‍රිජ් එකක් හැටියට පාවිච්චි කරන්න පුළුවන් කියලා. ලංකාවේ ඇත්තටම යං වර්ක් ෆෝස් එකක් තියෙනවා. හරිම ස්කිල්ඩ් නර්සින් ප්‍රොෆෙෂනල්ස් ලංකාවේ ඉන්නවා. ඒ හින්දා ලංකාව හොඳ සෝසින් මාකට් එකක් මේ ජර්මන් වගේ රටකට හොඳ ට්‍රේන් නර්සස්ලා අපේ ගිහිල්ලා ඒ හොඳට පර්ෆෝම් කරන නර්සස්ලා ඉන්නවා. ඒකත් එක්ක ලංකාව ගැන හොඳ පැහැදීමක් හොඳ ඩිමාන්ඩ් එකක් ලංකාවේ නර්ස්ලාට තියෙනවා ජර්මන් කියන රටේ. ඉතින් ඒකත් එක්ක ජර්මන් වල සැලරි සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ ට්‍රේනි කෙනෙක් හැටියට මුකුත්ම දන්නේ නැති A level pass කෙනෙක් ඉන්ටර්න්ෂිප් එකකට වගේ ගියොත් 1100ක් වගේ පටන් ගන්න සැලරි එකක් තියෙයි. මේක අවුරුද්දෙන් අවුරුද්ද 1200 1300 වගේ වැඩි වෙනවා. ඒකත් එක්ක ට්‍රේන් නර්ස් කෙනෙක් ගියා නම් 2600 ඉඳන් 3500 වගේ
පඩියක් හම්බ වෙනවා. ඊට පස්සේ permanent residency apply කරන්න පුළුවන් ඔයගොල්ලන්ගේ training period එක ඉවර වුණාම සාමාන්‍යයෙන් අවුරුදු 5කින් වගේ ඕනම කෙනෙක් perm PR එක ගන්නවා ජර්මන් වල. So ඔයගොල්ලෝ train nurse කෙනෙක් හැටියට ගියා නම් අවුරුද්දක් විතර ගියාට පස්සේ ඔයගොල්ලන්ගේ dependence level එහෙ ගෙන්න ගන්න පුළුවන් opportunity එකක් ඔයගොල්ලන්ට එනවා. කියන්නේ යුරෝප් අනිත් එක යුරෝපාවේ මොබිලිටි එකත් ඔයගොල්ලන්ට හම්බෙනවා ඒ රටවල් වලටත් යන්න පුළුවන් මේ ජර්මන් නර්ස් කෙනෙක් වුණාට පස්සේ. ඊට පස්සේ කොහොමත් ෆැමිලි ඔය ට්‍රිපල් වින් කියන ප්‍රෝග්‍රෑම් එකේ ෆැමිලි රියුනියන් එක තමයි ඒගොල්ලෝ එන්කරේජ් කරන්නේ. අවුරුදු 3යි ට්‍රේනින් එක ඉවර වුණාම හරි ඔයගොල්ලෝ PR එක ගත්තාම හරි ඩිපෙන්ඩන්ස්ලා ගන්න මෙතඩ්ස් වලින් හරි ෆැමිලි එක ඔයගොල්ලන්ට යුනිෆිකේෂන් එක ෆැසිලිටේට් කරනවා. අනිත් එක ප්‍රොෆෙෂනල් ඩෙවලොප්මන්ට් කියන මම පස්සේ ස්ලයිඩ්ස් වල පෙන්නන්නම් මේ සැලරි ස්කේල්ස් කොහොමද ඩෙවලොප් වෙන්නේ මොන වගේ ඔපචුනිටිස් ඒගොල්ලෝ දෙනවද කියලා නර්ස්ලට සැලරි ස්කේල්ස් කොහොමද අවුරුදු ගානත් එක්ක වැඩි වෙන්නේ ඔයගොල්ලන්ගේ ට්‍රේනින් එකයි එක්ස්පීරියන්ස් එකයි වැඩි වෙන්නේ ඒ වගේ ප්‍රොෆෙෂනල් ඩෙවලොප්මන්ට් එක තියෙනවා අර ලංකාව වගේ ගොඩක් නර්ස්ලා එකම තැන හිර වෙලා ඉන්නවනේ එහෙම ඉන්නේ නැතුව ඒගොල්ලන්ට ගොඩක් මූව් වෙන්න පුළුවන් හොස්පිටල් පද්ධතියක් තියෙනවා මේ නර්සිං හෝම්ස් තියෙනවා ඒ වගේ ගොඩාක් chances තියෙනවා මේ නර්ස් කෙනෙකුට ඊළඟ ස්ටේජ් එකට එයාගේ වෘත්තියේ ඊළඟ මට්ටමට යන්න. So ඒ opportunity එකක් තියෙනවා ජර්මන් වල මේ නර්සිං කියන ප්‍රොෆෙෂන් එකට. ඊට පස්සේ අපි බැලුවා නම් කාටද මේකට එන්ටර් වෙන්න පුළුවන් මේ ප්‍රෝග්‍රෑම් එකට. ප්‍රෝග්‍රෑම් එකට එන්ටර් වෙන්න පුළුවන් පළවෙනි ඔප්ෂන් එක තමයි age below 25. කියන අවුරුදු 25ට අඩු කට්ටිය 25 26 වගේ රේන්ජ් එකේ ඉන්න කට්ටියට මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේකට කියන්නේ ඔස්බිල්ඩම් ප්‍රෝග්‍රෑම් කියලා. මේක කියන්නේ ඉන්ටර්න්ෂිප් වගේ ප්‍රෝග්‍රෑම්. කිසිම දෙයක් දන්නේ නැති A level S3ක් හරි NVQ level 4 එකක් හරි කරලා තියෙන. මේ දෙකෙන් එකක් තිබුණාම ඇති. සමහර අය මගෙන් අහනවා මේ A level pass එකක් තියෙන්නේ දෙකක් තියෙන්නේ. එතකොට කොහොමද යන්නේ කියලා. එතකොට ඔයගොල්ලෝ NVQ level 4 එකක් ඔයගලන්ට කරගන්න පුළුවන් නම් මෙන්න මේ කැටගරි option 1 කියන කැටගරි එකක් ඇතුළට යන්න පුළුවන්. NVQ level offer කරන ඕන තරම් තැන් තියෙනවා. ඉතින් A level නැති කෙනෙක් NVQ level 4 එකක් පටන් ගන්න ගමන් ජර්මන් ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න අපේ මේ entry route එකෙන් ඇතුළට එන්න පුළුවන් ජර්මන් වලට යන්න. දෙවෙනි option එක තමයි අවුරුද්දකට වැඩි experience තියෙන නර්ස්ලාට. ඒ කියන්නේ age below 30 මේ අවුරුදු 30ට අඩු අවුරුද්දකට වැඩි experience තියෙන නර්ස්ලාට. ගොඩාක් experience නේ පොඩි experience එකක් තියෙන නර්ස්ලාට NVQ level 6 හරි ඊට වඩා paper qualification එකක් තියෙන්න ඕනේ. මෙන්න මේ criteria දෙකක් එක්ක අවුරුද්දක එක්ස්පීරියන්ස් එකක් තියෙන නර්ස් කෙනෙක් ඉන්නවනම් ඔන්න මේ රූට් එකෙන් යන්න පුළුවන්. මේක ඇත්තට මේ කැටගරි කියන්නේ ඇසිස්ටන්ට් නර්ස් කියන කැටගරි. කෙලින්ම ජොබ් එකට යන්නේ. ඔයගොල්ලෝ යූරෝ 2600ක් වගේ පඩියෙන් තමයි මේ ජොබ් එක පටන් ගන්න. මේක තමයි පටන් ගන්න යූරෝ 1100 ඉඳන් 1300 වෙනකන් ඔය අවුරුදු 3 ප්‍රෝග්‍රෑම් එකක් හැටියට යන්න. ඊට පස්සේ මේ ඔප්ෂන් 3 එක මේක ඇත්තටම ස්පෙෂල් ඔප්ෂන් එකක්. අවුරුදු 45 වෙනකන් නර්ස්ලාට යන්න පුළුවන් ජර්මන් වලට. අපි මෙතන කියන්නේ අවුරුදු 43න් වගේ ඔයගොල්ලෝ පටන් ගත්තා නම් ලැන්ග්වේජ් එක ඉවර කරලා වීසා ඉවර කරන්න එහෙම ඔයගලන්ට පොඩි ටයිම් එකක් යනවා මේ පොඩි ඒජ් ගෲප් එකේ ඉන්න අයට වැඩිය තියෙන අනිත් කමිට්මන්ට්ස් එක්ක. ඔක්කොම වගේ රස්සාවල් කරන highly pressurized jobs වල ඉන්න අය. ඒ හින්දා තමයි මම 43 කියන වයස් සීමාව මෙතන දාලා තියෙන්නේ. හැබැයි ඒගොල්ලෝ හැම වෙලාවෙම CV එකක් දාලා ඔයගලන්ගේ qualification check කරගෙන මේ ප්‍රෝග්‍රෑම් එකට එන්ටර් වෙන්න. එතකොට ඔයගලන්ට ලේසියෙන්ම මේ ප්‍රෝග්‍රෑම් එකට මේ කැටගරි එකේ ඔයගලන්ට ජොබ් එකක් හම්බුනොත් ඔයගොල්ලෝ ට්‍රේන් නර්ස් කෙනෙක් හැටියට එහෙ යන්නේ. එහෙ ගිහිල්ලා කොහොමත් අවුරුද්දක් විතර එහෙ වැඩ කරාට පස්සේ තමයි හරි සැලරි ස්කේල්ස් වලට එන්න සාමාන්‍ය යුරෝ 3000කට වැඩිය පඩියක් ගන්න පුළුවන් මේ වගේ මේ ස්කේල් එකකින් යන අයට. ලොකු සැලරිස් ගන්නවා නම් ජර්මන් වලත් අවුරුද්දක් විතර වැඩ කරාට පස්සේ තමයි ඒගොල්ලෝ අර ස්ටේටස් එක දෙන්නේ. ඒගොල්ලන්ගේ fully professional nurse කෙනෙක් හැටියට එහෙ වැඩ කරන්නේ. So මේ කැටගරි තුනෙන් තමයි in summary ඔයගලන්ට මේ pathway එකට enter වෙන්න පුළුවන් German nursing pathway කියන program එකට. ඊට පස්සේ අපි බැලුවා නම් German language එක ගැන පොඩි summary එකක් මම කියනවා. German language එකේ කොටස් තියෙනවා 6ක්. A1, A2, B1, B2, C1, C2 කියන කොටස් 6ක් තියෙනවා. මේ 6ම ඔයගොල්ලෝ කරන්න ඕනේ මේ pathway program එකේ. මෙන්න මේ 4 විතරයි කරන්න ඕනේ. A1, A2, B1, B2 කියන 4 විතරයි කරන්න ඕනේ. සාමාන්‍ය A1 A2 කියන්නේ හරිම බේසික් ස්කිල්ස් තමයි එකකින් උගන්වන්නේ. මේක හැමෝම කරන්න. ඊට පස්සේ එතනින් ඊළඟ ස්ටෙප් එකට එනවා නම් B1 කියන මේකට මේ ට්‍රේන් නර්සස්ලාට විතරක්ම ලිමිට් වෙච්ච ලෙවල් එකක්. මේ මෙතනින් එහාට හැබැයි මම හැම වෙලාවෙම ට්‍රේන් නර්සස්ලාට ඇඩ්වයිස් කරන්නේ ඔයගොල්ලෝ B2 එකක් පටන් ගන්න වීසා ආවට පස්සේ ඔයගොල්ලෝ යනකම්ම B2 එක කරන්න. මොකද එහෙට ගියාට පස්සේ B2 එක ගොඩාක් ඔයගලන්ට ඕන වෙනවා.
එහෙ ප්‍රොමෝෂන්ස් වලටත් B2 එක බලනවා. ඉතින් එහෙ ගිහිල්ලා B2 එක කරද්දි ගොඩක් ගණන්. ඒ හින්දා ලංකාවම B2 එක කරගෙන යන තරමට ඔයගලන්ට හොඳයි. ඒ හින්දා B1 එක ඉවරුණාන් පස්සේ ට්‍රේන් නර්සස්ලාට හරිම ලේසියෙන් වීසා එකට ඇප්ලයි කරලා වීසා එක ගන්න පුළුවන්. ඒත් ක්ලාසස් නවත්තන්න එපා. මාස 2යි යන්නේ මේ B2 එකක් කරන්න. so B2 ක්ලාසස් ඇවිල්ලා පුළුවන් නම් B2 එකත් ඉවර කරගන්න. හැබැයි මේ ඔස්පිල්ඩන් කියන ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකට යන අය අනිවාර්යෙන් B2 ලෙවල් එකත් ඉවර කරන්න ඕනේ. ඔයගොල්ලෝ කෙලින්ම යන්නේ නර්සින් ට්‍රේනින් වලට. ලංකාවේ කිසිම නර්සින් එක්ස්පීරියන්ස් එකක් ඔයගලන්ට ඕනේ නැහැ. NVQ level 4 හරි A level pass තුනක් හරි තියෙන ඕනම කෙනෙක්ට මේක මේ pathway එකෙන් යන්න පුළුවන්. O level කරලා කවුරු හරි NVQ level 4 කරලා තියෙනවා නම් ඒත් ඒගොල්ලන්ට මේ pathway එකකින් යන්න පුළුවන්. ඒගොල්ලෝ B2 එක වෙනකම් කරන්න ඕනේ. ඒකේ කිසිම negotiation එකක් නැහැ. B2 එක කරන්න ඕනේ. train nurses ලා විතරයි B1 එකත් එක්ක යන්න පුළුවන්. so මේක පැහැදිලිව මතක තියාගන්න. අනිත් එක ඔයගොල්ලෝ දැන් IELTS වගේ ඉංග්‍රීසි එක්සෑම් කරද්දී ඉගෙන ගන්න එක තැනක හැබැයි එක්සෑම් කරන්නේ බ්‍රිටිෂ් කවුන්සිල් එකේ නේ ඒගොල්ලන්ගේ රිසල්ට්ස් එකෙන්නේ. අන්න ඒ වගේම තමයි මේකෙත් eSoft එකේ ඔයගොල්ලෝ ඉගෙන ගත්තට ඔයගොල්ලෝ ගොතේ කියන ඉන්ස්ටිටියුට් එකට ගිහිල්ලා එක්සෑම්ස් කරන්න. මේ එක්සෑම් එකක් සාමාන්‍යයෙන් 30000ක් වගේ මේ කොස්ට් එකක් යනවා එක්සෑම් එකක් කරන්න. ඒ හින්දා මේ A1 A2 කියන එක්සෑම් එක ගොඩක් අය ස්කිප් කරනවා. B1 එක ඩිරෙක්ට්ලි කරනවා. නැත්නම් B2 එක ඩිරෙක්ට්ලි කරනවා. මේක ඔයගොල්ලන්ගේ අතේ තියෙන මුදල අනුව ඔයගොල්ලෝ ප්ලෑන් කරගන්න. ටීචර්ස්ලා ඔයගලන්ට ඇඩ්වයිස් කරයි කරගෙන යද්දි කොහොමද මේවට සිට් කරන්න ඕනේද කියලා. අපි සමහර වෙලාවල් වලට මේ A2 කියන එක්සෑම් එක අපි කරන්න කියනවා. මොකද A2 එක කරාට පස්සේ අපිට වීසා ප්‍රොසෙසින් වලට අනිත් වැඩ ටික කරන්න පුළුවන්. ඔයගොල්ලෝ B1 හරි B2 හරි සර්ටිෆිකේට් එක ගන්නකම්. නැත්නම් ඔයගොල්ලෝ B1 B2 සර්ටිෆිකේට් ගන්නකම් අපි ඉන්න ගියොත් එහෙම වීසා ප්‍රොසෙස් එක තව පොඩ්ඩක් ඩිලේ වෙනවා. ඒ හින්දා A2 කරලා B1 හරි B2 හරි කරන්න ඔයගලන්ට ප්ලෑන් කරන්න පුළුවන් විදියට. ඊට අමතරව දැන් මම කිව්වා නම් මේ කොහොමද මේ ප්‍රෝග්‍රෑම් ස්ට්‍රක්චර් එකයි ටයිම් ලයින් එකයි තියෙන්නේ කියලා මේ කොටස් හතරකට මේක වෙන් කරගන්න පුළුවන්. පළවෙනි කොටස තමයි මේ A1 A2 කියන බේසික් ලෙවල් ටික ඉගෙන ගන්න. සාමාන්‍යයෙන් මාස දෙකක් වගේ ඩියුරේෂන් එකකින් මේක ඉවර කරගන්න පුළුවන්. ඊට පස්සේ ඇඩ්වාන්ස් පොඩ්ඩක් B1 එක ඊට වැඩිය චුට්ටක් ඇඩ්වාන්ස්. ඒක තව මාස දෙකක් විතර ඔයගොල්ලෝ ඉගෙන ගන්න වෙනවා මේක ලෙවල් එකක්. ඊට පස්සේ B2 කියන එකත් මාස දෙකක් විතර ඉවර ගන්න පුළුවන්. මේක පොඩ්ඩක් කම්ප්ලෙක්ස් ග්‍රැමර් ස්ට්‍රක්චර්ස් එන්න තියෙන ස්ටේජ් එකක්. ඉන්න ගොඩක් ටයිම් ස්පෙන්ඩ් කරලා මේක කරන්න. මේක තමයි එකම බැරියර් එක ඔයගලන්ට තියෙන. මේ ලැන්ග්වේජ් එක ගොඩ දාගත්තට පස්සේ කෙලින්ම ජර්මනි වල නවතින්න පුළුවන් ලෙවල් එකට මේක ලේසි. එච්චරයි අමාරු කෑල්ල තියෙන්නේ. මෙතනින් එහාට කිසි දෙයක් අමාරු නෑ. මේ ලැන්ග්වේජ් එක කරගත්ත ගමන් ජර්මනියේ ඕන තරම් ජොබ්ස් තියෙනවා. වීසා ප්‍රොසෙස් එක මුළු වගකීමම අපි අරන් දෙනවා ඔයගලන්ට මේ ජර්මන් ලැන්ග්වේජ් එක කරගත්තා නම් එතනින් එහාට ඔයගලන්ව පාත් එකේ ගයිඩ් කරන රෙස්පොන්සිබිලිටි එක අපේ ආයතන ටික මේ බාර ගන්න. මම ඒක පස්සේ එක්ස්ප්ලেইন කරන්නම් කවුද මේ රෙස්පොන්සිබිලිටීස් වල ඉන්න පාර්ට්නර්ස්ලා කියලා. අනිත් එක දැන් හතරවෙනි ෆේස් එක තමයි ඉන්ටර්විව් එකයි ප්ලේස්මන්ට් එකයි. කියන්නේ ඔයගලන්ගේ ජොබ් ඔෆර් එක ආවට පස්සේ ඒකට ඉන්ටර්විව්ස් කෝඩිනේට් කරලා මේ ඉන්ටර්විව් එක මගෙන් අහනවා ගොඩක් අය ඉන්ටර්විව් එක අමාරුයිද ඉන්ටර්විව් එකෙන් ෆේල් කරයිද ඉන්ටර්විව් එකේ එහෙම ෆේල් වෙන්න තියෙන chance එක හරිම අඩුයි 100%ක්ම වගේ ඉන්ටර්විව් පාස් වෙනවා ඉන්ටර්විව් එකේ සාමාන්‍යයෙන් අහන්නේ myself අහනවා ඔයගොල්ලෝ ඇයි ජර්මන් වලට එන්න කැමැත්තෙන් ඉන්නේ ඇයි නර්සින් වගේ වෘත්තියක් තෝරගත්තේ ඔන්න ඔය වගේ හරිම බේසික් questions ටිකක් තමයි මේ ඉන්ටර්විව් එකේ අහන්නේ හැබැයි ජර්මන් භාෂාවෙන් තියෙන්නේ ඒගොල්ලෝ බලනවා ඔයගොල්ලෝ ලැන්ග්වේජ් එක කොච්චර පාවිච්චි කරනවද ලෙඩ් එක කතා කරන්න පුළුවන්ද කියන ওই බේසික් ටෙස්ට් එක තමයි මෙතනදි කරන්නේ. ඒ හින්දා ඒකටත් පුළුවන් තරම් ලෑස්ති වෙන්න මේ ඒකත් හොඳට කරගන්න පුළුවන් මේ ඔපචුනිටි එකක් තියෙනවා ඉන්ටර්විව් එක පාස් කරගන්න එක එච්චර දෙයක් නෙවෙයි. හරිම බේසික් ක්වෙස්චන්ස් ටිකක් ඉන්ටර්විව් වල අහන්න. මෙන්න මේ කොටස තමයි අමාරු. මෙන්න මේ 1 2 3 කියන ස්ටේජස් ටික තමයි අමාරු. හතරවෙනි ස්ටේජ් එකයි එතනින් එහාට ડોකියුමන්ට්ස් හදාගන්න එකයි අපේ අතේ තියෙන්නේ. ඉතින් ડોකියුමන්ට්ස් එහෙම හදා ගන්න ඕනේ, ඒවා ට්‍රාන්ස්ලේට් කරන්න ඕනේ. ඒ වගේ පොඩි වැඩ ටිකක් තියෙනවා. ඒවා ඔයගොල්ලෝ මේ ප්‍රෝග්‍රෑම් එකට එන්ටර් වෙන ස්ටේජ් එකේ ඔයගලන්ට කොන්ට්‍රැක්ට් එකක් දෙනවා. හැම ස්ටුඩන්ට්ටම 1 to 1 කොන්ට්‍රැක්ට් එකක් දෙනවා. ඒ කොන්ට්‍රැක්ට් එකේ හැම විස්තරයක්ම තියෙනවා. මොකක්ද ඔයගොල්ලෝ හදා ගන්න ඕන ડોකියුමන්ට්ස් හැමදේම ලෑස්ති වෙන්න මුලින්ම. එතකොට වීසා එක ඇප්ලයි කරන වෙලාවේ හැමදේම ඔයගලන්ගේ අතේ තියෙයි. ඉන්ටර්විව් වෙලාවේ, ප්ලේස්මන්ට් වෙලාවේදී කරදර වෙන්න ඕනේ නැහැ. හින්දා ඒක මතක තියාගෙන දැන් ඉඳන්ම වැඩ කරන්න ඔයගොල්ලෝ කෝස් එකට එන්ටර් වුණ ගමන්. ඊට පස්සේ මම ෆී ස්ට්‍රක්චර් එක කතා කරා නම් මේකේ ඉන්වෙස්ට්මන්ට් දෙකක් තියෙනවා ඔයගොල්ලෝ කරන්න ඕන. පළවෙනි ඉන්වෙස්ට්මන්ට් එක තමයි ජර්මන් ලැන්ග්වේජ් එකේ ඉන්වෙස්ට්මන්ට් එක. මේක ESOP
ආයතනයට තමයි ගෙවන්න ඕනේ. ඉස්සෙල්ලාම රෙජිස්ට්‍රේෂන් ෆී 5000කුයි, කෝස් ෆී 2,50,000කුයි තමයි මේක ඩිසයින් වෙලා තියෙන්නේ. මේ 2,50,000ට බැංකු ලෝන්ස් අරේන්ජ් කරන්න පුළුවන්. HNB බැංකුවෙන් ලෝන්ස් දෙනවා. මේකට 90%යි 100%යි යනවා ඔයගොල්ලන්ගේ ඉන්කම් ලෙවල්ස් අනුව 75,000ක් වගේ පඩියක් තියෙන පේරන්ට් කෙනෙකුට මේක දෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ නැත්තම් ගැරන්ටර් කෙනෙක් මාර්ගෙන් මේ ලෝන් එක ඇක්සස් කරගන්න පුළුවන්. මාසෙකට 8,250ක් වගේ ගෙවන්න වෙයි මේ අවුරුදු 3 ලෝන් එක. ඊට පස්සේ දෙවැනි ලෝන් එක තියෙන්නේ මයිග්‍රේට් කරන්න ඕන ලෝන් එක. මේකට අපි කියනවා ප්‍රී ඩිපාචර් ලෝන් කියලා. මේකට සාමාන්‍යයෙන් ලක්ෂ 17යි 27 සල්ලි තියන අය මේ ලෝන්ස් වලට යන්න එපා. පුළුවන් තරම් අතේ තියෙන සල්ලි පාවිච්චි කරලා මේ කොස්ට් එක බෙයා කරන්න පුළුවන් නම් තමයි හොඳම. බැරි අය මේ ගමන යන එක බාධාවක් කරගන්න එපා. මේ ප්‍රී ඩිපාචර් ලෝන්ස් තියෙනවා. මේක People's Bank, BOC, HNB වගේ ඕනම බැංකුවකින් දෙනවා. මේක අවුරුදු 2යි 5යි අතර එක එක බැංකු එක එක ටර්ම්ස් වලට දෙනවා. ඒ හින්දා මේකෙන් කව කරගන්නේ ඔයගොල්ලෝ ප්‍රධාන වශයෙන්ම ඉන්ෂුරන්ස් එකක් තියෙනවා. එයාර් ටිකට්ස් තියෙනවා, ෆොරින් එම්ප්ලොයිමන්ට් බියුරෝ රෙජිස්ට්‍රේෂන් ඒජන්සි ෆීස්, ඒ වගේ ගොඩක් වියදම් ටිකක් තියෙනවා. මේ මයිග්‍රේෂන් ප්‍රොසෙස් එකේදී එක්කෝ මේක ලෝන් එකකින් තමයි ගොඩක් අය මේ කරගන්නේ. මේ ලෝන් එකට ගැරන්ටර්ස්ලා හැමත් ඕනේ. ඒවත් හොයාගෙන තමයි ඔයගොල්ලෝ මේක කරන්නේ. මේ කෝස් එකේදී මම අනිත් කාරණේ තමයි කියන්න ඕනේ. දැන් මේ කෝස් එක පටන් අරගෙන ඔයගොල්ලෝ මගදී නවත්තනවා නම් මේ මාස 3ක් විතර ගිහිල්ලා ගොල්ලන් හිතනවා නම් නෑ මේක නෙමෙයි මම වෙන රටකට යන්න ඕනේ. හරි වෙන මොන හරි පෞද්ගලික හේතු හින්දා මේ කෝස් ෆීස්වත් රෙජිස්ට්‍රේෂන් ෆීස්වත් රිෆන්ඩ් වෙන්නේ නෑ. ඒ හින්දා හොඳටම කල්පනා කරලා ඔයගොල්ලෝ මේකට අදිෂ්ඨානයක් තියෙනවා නම් ජීවිතේ වෙනස් කරගන්න ජර්මනි වලට ගිහිල්ලා මේ වගේ ලොකු පඩි ගන්න පුළුවන් වෘත්තියකට ඔයගොල්ලෝ සම්බන්ධ වෙන්න ඕනේ නම් මේක කමිට්මන්ට් එකක් එක්ක කැප වෙලා මේක පටන් ගන්න. සෝ නැත්තම් මේ බැංකු ලෝන් එකක් ගත්තත් ලෝන් එක ගෙවන්න ඕනේ ඔයගොල්ලෝ මේ ප්‍රෝග්‍රෑම් එකෙන් එළියට ගියා. ඒ ටික මතක තියාගන්න මේ ප්‍රෝග්‍රෑම් එක සීරියස්ලි මේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නවා නම් මේක ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් වෙනවා. ඔයගොල්ලන්ගේ මුළු ජීවිතේම වෙනස් කරගන්න පුළුවන් ලොකු ඔපචුනිටි එකක් වෙනවා. මේ අනිත් එක මේ ප්‍රෝග්‍රෑම් එකේ ඉන්ස්ටෝල්මන්ට් ප්ලෑන්ස් දැනට නෑ. දැන් හිතන්නකෝ කවුරු හරි A2 පාස් වෙලා ඉන්න කෙනෙක් නම් එයා B2 වලට ජොයින් වෙන්න ඕන නම් මාස දෙකකින් පස්සේ අපි එතකොට වෙනම ඉන්ස්ටෝල්මන්ට් ප්ලෑන් එකක් ඉන්ට්‍රොඩියුස් කරයි. තාම මේ වෙලාවේදී හැම ඉන්ස්ටෝල්මන්ට් ප්ලෑන් එකක් මෙතනදී අපි ඉන්ට්‍රොඩියුස් කරලා නැහැ. මුළු ගානම කෝස් එක පටන් ගන්න වෙලාවේ ගෙවන්න ඕන විදිහට තමයි අපි මේක ඩිසයින් කරලා තියෙන්නේ. ඊට පස්සේ මම ඔයගලන්ට එක්ස්ප්ලেইন කරා නම් මේ ජර්මනි වල කොහොමද දැන් ඔතන වියදන්නේ අපි බැලුවේ ඉන්වෙස්ට්මන්ට් එක කරාට පස්සේ ඉන්වෙස්ට්මන්ට් එකට මොන වගේ රිටර්න් එකක් එයිද කියලා කවුරු හරි අහනව නම් මේ මෙන්න මම කොටුවක් දාලා තියෙන මෙන්න මේ කෑල්ලට තමයි අපි ජර්මනි වලට ඔයගලන්ව යවන්නේ. ඔය ස්පිල්ඩන් කියන ඔය ට්‍රේනිනර්ස් කියන කැටගරි එකට මෙහෙම තමයි පඩිය තියෙන්නේ. පළවෙනි අවුරුද්ද 1100යි, ඊට පස්සේ 1300යි, ඊට පස්සේ 1300යි. ඔය අවුරුදු තුන ඔහොම තමයි සැලරිස් ඔයගලන්ට හැදෙන්නේ. ඊට පස්සේ ඊළඟ ලෙවල් එක තමයි ඔය ඇසිස්ටන්ට් නර්ස්, ට්‍රේන් නර්ස් කියන කැටගරි එකට මෙන්න මේ රේන්ජ් එකේ තමයි සැලරි තියෙන්නේ. ඔයගොල්ලෝ ගියාට පස්සේ ඔයගොල්ලෝ එක්ස්පෙක්ට් කරන්න පුළුවන් මෙන්න මේ රේන්ජ් එක. මෙතනින් එහාට කිසිම සැලරි හම්බෙන ජොබ්ස් වලට අපි යවන්නේ නැහැ. මෙතනින් එහාට ඔයගොල්ලෝ සම්පූර්ණයෙන්ම එහෙට ගිහිල්ලා ඔයගොල්ලන්ගේ සැලරි ස්කේල් එක වැඩි කරගන්න ඕනේ ඔයගොල්ලන්ගේ පර්ෆෝමන්ස් එක. මෙන්න මේ වගේ රේන්ජ් වල තමයි ඔයගොල්ලෝ හරියට අවුරුදු දෙකක් විතර හොඳ ට්‍රේන් නර්ස් කෙනෙක් හැටියට වැඩ කරාම ඔයගොල්ලන්ගේ සැලරිස් යන්නේ. ඔයගොල්ලෝ මැනේජ්මන්ට් රෝල් එකකට වගේ ආව නම් මොන හරි වෝඩ් එකක් මැනේජ් කරන හෙඩ් කෙනෙක් වගේ වුණා නම් සාමාන්‍ය යූරෝ 6000ක් වගේ පඩියක් හම්බ වෙනවා. මේක ලක්ෂ 20කට වගේ ලංකාවේ ගානකට සමානයි. සෝ මේකට වියදම් කරන ගාන නිකන් ඇස්පිල්ලමට හම්බ කරන්න පුළුවන් එක මාසෙකින්. සෝ ඒ වගේ මේක ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් තියෙන ප්‍රොජෙක්ට් එකක්. මේක ඔයගොල්ලෝ කොහොමද හොස්පිටල් ස්ටේජ් එකේ ඉඳන් චුට්ට ඔයගොල්ලෝ අවුරුදු 5ක් 6ක් විතර යද්දි මේ රේන්ජ් එකට එන්නේ කියන එක තමයි මෙතනින් පැහැදිලි කරලා තියෙන්නේ. මේ වගේ ලුක්‍රටිව් වෙන කිසිම රටක මේ වගේ සැලරි ස්කේල්ස් ඔයගලන්ට බලන්න බෑ. දැන් ගොඩක් අය යනවා මේ සයිප්‍රස් යනවා නැත්නම් ඉස්රේල් වලට යනවා චුට්ටක් කතා කර ජපානට යනවා ගොඩක් නර්සින් කෙයා ගිය වගේ කතා කරලා බලන්න මේ සැලරි රේන්ජස් මේවට ළඟින්වත් තියන්න බෑ. ඒ හින්දා මේ කැරියර් ඔපචුනිටි එකයි මේ පාත්වය එකයි ගොඩක්ම ඇට්‍රැක්ටිව් පාත්වය එකක්. පුළුවන් හැමෝම කරගන්න කියන එක තමයි මම ඔයගලන්ට ඇඩ්වයිස් කරන්නේ. මොකද ලංකාවේ දිගට වැඩ කරා නම් හරි වෙන රටකට ගියා නම් හරි මේක ළඟින් යන පඩියක්වත් ගන්න ලේසි නෑ. ඒ හින්දා පුළුවන් තරම් උත්සාහ කරලා කරගන්න ඕන ඔපචුනිටි එකක් හැටියට තමයි මම මේක ඔයගලන්ට ඉන්ට්‍රොඩියුස් කරන්නේ.
ඊට පස්සේ අපි බැලුවා නම් ජර්මනි වල ඔයගොල්ලන්ගේ ලිවිං කොස්ට් එක කොච්චර වගේ ඇයිද කියලා. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ හොස්ටල් එකක් හරි එකමඩේෂන් ගන්න යුරෝ 500ක් වගේ යනවා. ෆුඩ් වලට මේක මං වැඩි පැත්තට මේ තියෙන්නේ. හොඳට කාලා බීලා ඉන්න කෙනෙක් හොඳ එකමඩේෂන් එකක් ගන්න කෙනෙක්ගේ සැලරිස් මේ කොස්ට් ස්කේල් එක තමයි මෙතන තියෙන්නේ. කෑමට යුරෝ 250ක් වගේ මේ ට්‍රාන්ස්පෝර්ට් එකට යුරෝ 100ක් වගේ යුටිලිස් තව 100ක් වගේ යනවා. මේ ගොඩක් වෙලාවට හොස්පිටල්ස් වල ළඟින්ම හොයාගත්තම මේ ඇවිදින දුරින් තමයි ගොඩක් නර්ස්ලා හොයාගෙන තියෙන්නේ. එතකොට මේ 100 ඔයගලන්ට අවොයිඩ් කරගන්න පුළුවන්. යුටිලිටිස් උයි කෑම බීමයි මේවයි මීට වැඩිය අඩු ගණන් වලට ගොඩක් අය පාවිච්චි කරන්නේ. සාමාන්‍යයෙන් මේ කැල්කියුලේෂන් එක අනුව ඔයගලන්ට බලන්න පුළුවන් යුරෝ 950ක් වගේ වියදමක් තියෙනවා මාසෙකට. හැබැයි සාමාන්‍යයෙන් අපේ නර්ස්ලා යුරෝ 700කට වගේ එහෙ ජීවත් වෙනවා ගිහිල්ලා මැනේජ් කරගෙන. ඉතින් ඔයගොල්ලෝ කොහොමද මැනේජ් කරන්නේ කියන එක තමයි මෙතනින් තියෙන්නේ. ඔයගොල්ලෝ ෆැමිලි එක එහෙම ගෙනිච්චට පස්සේ අපි කියන්නේ නර්ස් කෙනෙක් වුණාට පස්සෙම ෆැමිලි එක ගෙන්න ගන්න සාමාන්‍ය යුරෝ 2000කට 2500 3000 වගේ පඩියක් තියෙද්දි මේ වගේ වියදමක් නැති ඉතින් ඒ හින්දා මේ ඔයගොල්ලෝ මේ වියදම් ගැනත් පොඩ්ඩක් මතක තියාගන්න. මේ ලෝන්ස් දාගෙන ගියොත් එහෙම ඔය ප්‍රී ඩිපාර්චර් ලෝන් එකට යුරෝ 250ක් වගේ මාසෙකට ඔයගොල්ලෝ ලංකාවට එවන්න වෙනවා. ඒ හින්දා 1100ක් වගේ පඩියක් ගන්න කෙනෙකුට 900ක් වගේ වියදමක් ගියාම 200ක් වගේ තමයි ඉතුරු වෙන්නේ. හින්දා ඒකත් මතක තියාගන්න කොහොමද මේ කොස්ට් එක මැනේජ් කරන්න කියලා. 250ක් ලංකාවට යවන්න ඕන නම් ඊට වැඩිය අඩු ගණන් වලට ඔයගොල්ලෝ කොස්ට් එක හිදී මැනේජ් කරගන්න පුළුවන්. එහෙම ගොඩක් අය මැනේජ් කරනවා. පළවෙනි අවුරුද්ද අමාරුයි. දෙවෙනි අවුරුද්දේ ඉඳන් චුට්ට චුට්ට ලේසි වෙනවා. ට්‍රේනින් එක ඉවර වෙලා ට්‍රේන් නර්ස් කෙනෙක් වුණාට පස්සේ මේ කොස්ට් එක ඉතින් උගලන්ට nothing සාමාන්‍යයෙන් ලක්ෂ 5ක් 6ක් වගේ ඉතුරු කරගන්නත් පුළුවන්. ලංකාවේ මුදලින් කතා කරනවා නම් නර්ස් කෙනෙක් වෙනකන් එහෙ ඔයගොල්ලෝ මේ සෙටල් වෙනකන් චුට්ටක් අමාරුයි. ඉතින් ඒකත් දැනගෙන තමයි ඔයගොල්ලෝ මේ පාත් එකේ යන්න ඕනේ ඉස්සරහට. හොඳ දේවල් ලේසියෙන් හම්බෙන්නේ නැහනේ. ඉතින් ඒ වගේ මේකෙත් අමාරු කොටසක් තියෙනවා. පළවෙනි අවුරුද්ද දෙක පොඩ්ඩක් ඔයගොල්ලෝ කට්ටක් ගන්න වෙනවා. හැබැයි ඊට පස්සේ මුළු ජීවිතේම වෙනස් වෙලා හරිම කම්ෆර්ටබල් ලයිෆ් එකක් ජීවත් වෙන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ ලයිෆ් එකේ rest of the period. ඉතින් ජර්මනි වල කතා කරනවා නම් what to expect in Germany කියලා. ජර්මනි මොකක්ද ඔයගලන්ට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඇත්තටම ජර්මනි කියන්නේ ලෝකේ තියෙන ඇඩ්වාන්ස්ම හෙල්ත් කෙයාර් සිස්ටම් එකක් තියෙන දේ. මෙඩිකල් ඔක්කොම ෆ්‍රී. ඔයගොල්ලෝ මේ ජර්මන් වලට ගියා නම් බලන්න පුළුවන් අපේ ඔය වැඩිහිටි නිවාසවල මිනිස්සු ඉන්නවා වගේ හොස්පිටල්ස් වල ජීවත් වෙනවා. එහෙ ඉන්න මිනිස්සු වයසට ගියාට පස්සේ. ඒකයි ඉච්චර ඩිමාන්ඩ් එකක් තියෙන්නේ නර්ස්ලට. ඒ හොස්පිටල්ස් කියන්නේ අපි මේ අපිට හිතා ගන්න බැරි සයිස් එකේ හොස්පිටල්ස් ඔයගොල්ලෝ YouTube වල එහෙම බලන්න ජර්මන් හොස්පිටල්ස් කියලා අක්කර ගණන් ලොකුයි ඒවා. අක්කර 100ක් වගේ ලොකු හොස්පිටල්ස් උත් තියෙනවා ජර්මන් වල. සෝ ඒ කියන්නේ එච්චර ජොබ්ස් උයි වේකන්සිස් උයි තියෙන තැනක් තමයි ජර්මනි වල මෙඩිකල් සිස්ටම් එක කියන්නේ ලෝකේ තියෙන ඇඩ්වාන්ස් මෙඩිකල් සිස්ටම් එකක්. ඒ වගේ ළමයි එහෙම ඔයගොල්ලෝ ඩිපෙන්ඩන්ස්ලා ගෙනිච්චට පස්සේ එඩියුකේෂන් එක සම්පූර්ණයෙන්ම ෆ්‍රී. තව දෙයක් මතක් කරගන්න ඩිපෙන්ඩන්ස්ලා ගෙනියනවා නම් ඩිපෙන්ඩන්ස්ලාට A1 ලැන්ග්වේජ් එක අනිවාර්යෙන්ම ඕනේ. ඒ හින්දා A1 ලැන්ග්වේජ් එක ඔයගොල්ලෝ ගියාට පස්සේ හරි දැන් ඉඳන් හරි මොන හරි විදියකින් ඉගෙන ගන්න කියලා කියන්නේ ඩිපෙන්ඩන්ස්ලාට එන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එක මේ කියන්නේ කාර් එකක් පර්සනල් කාර් එකක් ගන්න ඕන නැති තරමටම පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එකේ හොඳයි කේබල්ස් තියෙනවා ඉලෙක්ට්‍රික් ට්‍රේන්ස් තියෙනවා බසස් තියෙනවා අන්ඩර්ග්‍රවුන්ඩ් ට්‍රාන්ස්පෝර්ට් තියෙනවා හැමදේම තියෙනවා ජර්මන් වල අපිට කවදාවත් අපි දැකලා නැති ට්‍රාන්ස්පෝර්ට් සිස්ටම් එකක් තියෙනවා ජර්මනි වල ඒකත් එක්ක සෝෂල් සිකියුරිටි ගෑනු ළමයෙක්ට උනත් ගිහිල්ලා රෑ 12ට හරි ඇවිදලා යන්න පුළුවන් කිසි කෙනෙක් කිසි කරදරයක් කරන්නේ නැහැ කිසි කෙනෙක් හැරිලවත් බලන්නේ නැහැ බල තියා. ඉන්න තනියෙන් යන්නේ කොහොමද ගෑනු ළමයෙක් කියලා හිතන්නවත් එපා. එච්චරම සේෆ් රටකට තමයි ඔයගොල්ලෝ යන්නේ. සාමාන්‍යයෙන් 10%ක් වගේ තමයි ඔය නරකයි කියන කොටස මේ දකින්න පුළුවන් ඒ වගේ රටවල් වල. ලේසියෙන් නරක මිනිස්සෙක් හම්බ වෙනවා හරිම අඩුයි. ඉතින් මේ හරිම සෝෂල් සිකියුරිටි තියෙන රටක් ජර්මනි කියන්නේ. වර්ක් ලයිෆ් බැලන්ස් එක ගත්තා නම් පවුලත් එක්ක ජීවත් වෙන්න පුළුවන් ගොඩාක් කාලයක් හම්බ වෙනවා. මොකද මේ OT වත් සෙනසුරාදා ඉරිදා වැඩ කරන ඒවා ඒ වගේ නෑ. රොස්ටර් එකට තමයි වැඩ කරන්නේ. පැය 40ක් 38ක් 40ක් තමයි වැඩිම සතියකට වැටෙන්නේ. ඉතින් ගොඩාක් පර්සනල් ටයිම් එක තියෙනවා. ඔයගොල්ලන්ගේ වර්ක් ලයිෆ් බැලන්ස් එක ජීවත් වෙන එක දැනෙනවා මේ වගේ රටවල් වල ඉද්දි. ලංකාව වගේ රස්සාවමනේ කරන්නේ අපි. දවස් 7ම ගොඩක් වෙලාවට ඒ වගේ එච්චර OT දාගෙන හම්බ කරගෙන මේවා කරන්න ඕනේ අනිත් එක වයසට ගියාට පස්සේ ආණ්ඩුව බලා ගන්නවා ලොකු සේවිංස් තියාගෙන ලංකාව වගේ වයසට ගියාම ළමයින්ට බරක් වෙන්නේ නැතුව අපි කොහොමද ජීවත් වෙන්නේ කියලානේ ගොඩක් අය සල්ලි එකතු කරන්නේ. ඒ ප්‍රශ්නේ ජර්මනි වල නෑ. ඔයගොල්ලෝ PR එක ගත්තට පස්සේ ඒ ආණ්ඩුව ඔයගොල්ලන්ව බලා ගන්නවා ඔයගොල්ලන්ට වැඩ කරන්න බැරි කාලෙක.
so එහෙම තමයි මේ සිස්ටම් එක හැදිලා තියෙන්නේ. ඒක තමයි ජර්මනි කියන මේ රටේ what you can expect. ඉතින් මම මේකේ ඉන්න පාර්ට්නර්ස්ලව ඉන්ට්‍රොඩියුස් කරා නම් ESOFT Metro Campus තමයි এডুকেෂන් පාර්ට්නර් හැටියට ඉන්නේ. ESOFT එකේ තමයි German languages teaching ඔක්කොම යන්නේ ඔයගලන්ට. ඒගොල්ලෝ අවුරුදු 20කට වැඩිය මේ এডুকেෂන් සෙක්ටර් එකේ ඉන්න පාර්ට්නර් කෙනෙක් හැටියට තමයි ඒගොල්ලන්ගේ මේ සිස්ටම් එකට අපි තෝරගෙන තියෙන්නේ. ඒ වගේම සයිවයි සබන්දරා කියන කම්පනියත් මේකේ ඉන්නවා. ඒගොල්ලෝ ගොඩාක් ජපනීස් මාකට් එකට දාස් ගණන් මිනිස්සු යවලා තියෙන ආයතනයක්. අවුරුදු 30ක් විතර මේ foreign employment solutions වල ඉන්නවා. ඒ වගේම මේ අවුරුදු 30ක් විතර business sector එකේ ඉන්න කට්ටියක් තමයි spearhead headhunters කියන්නේ. ඒගොල්ලෝ තමයි ජර්මනියත් එක්ක සම්බන්ධ වෙලා මේ ඔක්කොම interviews නම් jobs නම් ඔක්කොම organize කරන්නේ මේගොල්ලෝ තමයි. මේ සයිවා එක ගොඩක් education එකටයි student supply එකටයි student coordination එකටයි support කරන එක තමයි කරන්නේ. ඒක තමයි මේ දෙන්නගෙම role එකේ වෙනස. අනිත් එක Galaxy Overseas Agency කියන්නේ අවුරුදු 22ක් විතර employment bureau එකේ register කරන ඒවා students ලාට support කරන ඒවා උගලන්ට ඕන loans pre departure loans අරන් දෙන ඒවා visa සම්බන්ධ documentation support කරන ඒවා මේ හැමදේම Galaxy කියන overseas agency. කියන්නේ මේකේ ඉන්න partners ලා ඔක්කොම කවුරුත් අලුත් නෑ business වලටයි මේ වැඩේටයි ඔක්කොම පරණ අවුරුදු ගාණක් මේ sector එකේ ඉන්න කට්ටිය තමයි අපි එකතු කරලා මේ program එක හදලා තියෙන්නේ. ඒකත් එක්ක දැන් ඔයගොල්ලෝ pathway එකේ summary මම කතා කරපු ඔක්කොම summarize කරා නම් ඉස්සෙල්ලාම registration එකයි language IT training B2 level exam training ඔක්කොම ESOFT කියන ආයතනයේ සයිවයි කියන ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා ඔයගොල්ලන්ට coordinate කරලා වැඩ ටික කරලා දෙනවා. එතනින් එහාට ඔය visa ගන්න ඒවයි job interviews organize කරන ඒවයි ඒ ඔක්කොම spearhead කියන ආයතනය කරනවා මෙන්න මේ ආයතනය. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ visa loan applications ඒ වගේ ඒවා කරන්න Galaxy කියන මෙන්න මේ ආයතනය සම්බන්ධ වෙනවා. එතනින් එහාට ඔයගොල්ලෝ ජර්මනි වලට යන එක ඔයගොල්ලෝ ස්ටුඩන්ට් කෙනෙක් හැටියට ට්‍රේනර්ස් කෙනෙක් හැටියට ඒක ඔයගොල්ලන්ගේ දෙයක්. එතනින් එහාට සම්පූර්ණයෙන්ම ඔයගොල්ලන්ගේ ජීවිතේ වෙනස් වෙනවා. ලංකාවෙන් ජර්මනියට යන ගිහිල්ලා සම්පූර්ණ ජීවිතේ වෙනස් කරගන්න කෙනෙක් හැටියට ඔයගොල්ලෝ ට්‍රාන්ස්ෆෝම් වෙන මේ ජර්නි එක තමයි මම මේ short presentation එකේ ඔයගලන්ට දුන්නේ. ඉතින් in summary new life new opportunity new hope මේ hope එකත් එක්ක ඔයගොල්ලෝ මේ ඉක්මනටම මේ pathway එකට join වෙන්න. මොකද තව ඊළඟ program එක තව මාස 2ක් හරි 3ක් හරි ගිහින් තමයි පටන් ගන්න. ඉතින් මේක delay කරගන්න එපා. limited seats විතරයි offer කරන්නේ එක batch එක. නැත්නම් ළමයින්ට හරි අමාරුයි. ගොඩක් සෙනගක් එක class එක ඉදි teacherත් manage කරගන්න අමාරු හින්දා අපි මේ intake එක පටන් ගන්න 1st of November ජාෆ්නා වල පටන් ගන්නවා 15th of November. ඔන්න ඔය times දෙකට කලින් පුළුවන් තරම් ඉක්මනට register වෙන්න. දැන්ටම කොළඹ එකේ විතරක් 100ක් විතර register වෙලා ඉන්නවා. අපි ඊට වඩා ගන්න හිතාගෙන නැහැ. ඉතින් පුළුවන් තරම් 100ට අපි limit කරන්න තමයි ඉන්නේ. පුළුවන් තරම් ඉක්මනට join වෙන්න කියන එක තමයි මේ මම ඔයගොල්ලන්ගෙන් ඉල්ලන්නේ. so නුවරයි ජාෆ්නායි කොළඹයි අපේ centers වල තියෙනවා. අනිත් එක ගොඩක් අය අහනවා මේ සතිය දවස්වල ක්ලාස් දාලා තියෙන හින්දා මොකද්ද කරන්න පුළුවන් කියලා. සතිය දවස්වල ක්ලාස් එන්න අපහසු කට්ටිය ඉන්නවා නම් ෆිසිකල් ක්ලාස් එකට එන්න බැරි නම් ඒ ක්ලාස් එක හැමම රෙකෝඩ් වෙලා ඔයගලන්ට රෙකෝඩඩ් සෙෂන්ස් හැටියට බලන්න පුළුවන් විදිහට ඔයගලන්ගේ ලර්නින් පෝර්ටල් එකේ තියෙයි. ඔයගොල්ලෝ රෙජිස්ටර් කරාට පස්සේ ESOFT එකෙන් ලර්නින් පෝර්ටල් එකක් දෙනවා. ඒ ලර්නින් පෝර්ටල් එකේ ඔන්ලයින් ලර්නින් ටික ඔයගලන්ට කරන්න පුළුවන්. එතකොට ෆිසිකල් ඔයගලන්ට අටෙන්ඩ් කරන්න බැරි හැම ක්ලාස් එකම ඒ ඔන්ලයින් version එකක් හැටියට ඔයගලන්ට බලන්න පුළුවන්. ඒක මොකුත් මිස් වෙන්නේ නැහැ ඔයගලන්ට. පුළුවන් වෙලාවල් වල ෆිසිකල් ක්ලාස් එකකට අටෙන්ඩ් වෙන්න කියන එක තමයි මම කියන්නේ. මොකද ගොඩක් ඉන්ටරැක්ටිව් ෆිසිකල් ක්ලාස් එකකට ආවොත් ගොඩක් ඒවා අහගන්න පුළුවන්. ඒ හින්දා ෆිසිකල් ක්ලාස් එකකට එන්න කියන එක තමයි මම ඔයගලන්ගෙන් ඉල්ලන්නේ. so මගේ පැත්තෙන් මේක තමයි presentation එක. all the very best.